අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දරුවෙකුගේ මානසික සංවර්ධනයේ අවදි. ඒ කියන්නේ අපි කියනවා psychological developmental stages කියන ඒවා කොහොමද සාහිත්‍ය නිර්මාණකරණයේදී සහ වෙනත් කලා නිර්මාණ වලදී වැදගත් වෙන්නේ කියලා. ඔයාලා හිතලා තියෙනවද ඇයි ගොඩක් කුඩා වයසේ දරුවන්, ඒ කියන්නේ වයස අවුරුදු 2 4 වගේ පෙර පාසල් වයසේ දරුවන් ඇයි පින්තූර කතා පොත්වලට වැඩි ඇල්මක් දක්වන්නේ කියලා. හැබැයි ඊට වඩා ටිකක් වයසින් වැඩි වෙනකොට දරුවන් නවකතා නාට්‍ය වලට යොමු වෙනවා ගොඩක්ම මේ වීරත්වය හුවා දක්වන නිර්මාණවලට. ඊට අමතරව අපි දකිනවා නව යොවුන් වයසට යනකොට දරුවන් ගොඩක්ම ප්‍රේම සම්බන්ධ කතාවලට ඊට වඩා සංකීර්ණ සමාජ සහ දේශපාලනික කතාවන් වලට ඇල්මක් දක්වන බව ඔයාලා දන්නවා ඇති. ඇයි එහෙම වෙනසක් වෙන්නේ වයසත් එක්ක කියලා අපි මනෝවිද්‍යාත්මක කෝණයකින් හිතලා බැලුවොත් මෙතනදී වැදගත් වෙන සංකල්පයක් තියෙනවා. පියාජේ කියන ප්‍රසිද්ධ විද්‍යාඥයා ඉදිරිපත් කරලා තියෙනවා න්‍යායක්. ඔහු සඳහන් කරනවා දරුවෙකුගේ මානසික සංවර්ධනය සිද්ධ වෙන්නේ අවදි 4ක් හරහා කියලා. ඒතර මේ අවදි 4 ගැන සුළු අවබෝධයක් අපි ගාව තියෙන එක වැදගත් කියලා මම හිතනවා කලා නිර්මාණකරණයේදී විශේෂයෙන්ම දරුවන් සඳහා කලා නිර්මාණ කරන විට. එතකොට මේ පියාජේ සඳහන් කරන විදිහට ගොඩක්ම කුඩා වයසේ, ඒ කියන්නේ పూర్ව ළමාවිය ගත්තොත්, ඒ කියන්නේ අපි සාමාන්‍ය උපතේ සිට වයස අවුරුදු 6ක් වගේ කාලයක් ගත්තොත් දරුවෝ ගොඩක් මුලදී ඇත්තටම ලෝකයේත් එක්ක අන්තර්ක්‍රියා කරනවා චලනයන් හරහා සහ විවිධ සංවේදන හරහා. යාලගේ ඉන්ද්‍රියන් හරහා ලැබෙන සංවේදන හරහා තමයි යාලා ලෝකය ගැන අවබෝධයක් ඇති කරගන්නේ. ඉතින් ඔය ගොඩක්ම පොඩි වයසේ දරුවෝ ඒ නිසා මේ පින්තූර කතා පොත් වගේ දේවල් වලට වැඩිපුර ඇල්මක් දක්වනවා. මොකද යාලට එක පැත්තකින් යාලගේ භාෂාව සංවර්ධනය වෙනවා ඒ කාලය තුල ඊටාම වේගයෙන්. ඒ අතරම යාලා රූප සහ අනිත් මාධ්‍ය හරහා ලැබෙන සංවේදන හරහා යාලගේ මොළය විවිධ කොටස් උත්තේජනය වෙනවා. ඒ හරහා තමයි යාලගේ මනෝ සමාජීය සංවර්ධනය සිද්ධ වෙන්නේ. එතකොට ඒ වයස් කාණ්ඩයේ ළමයින්ට ගොඩක් සංකීර්ණ කතා තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා මම හිතනවා ඒ වයසේ දරුවන්ට නිර්මාණ කරන විට ඒ ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. එතනින් එහාට ටිකක් වයස අවුරුදු 2ත් 6ත් අතර පියාජේ දක්වනවා ප්‍රී ඔපරේෂනල් ස්ටේජ් කියලා. ඒකට අපි කියනවා පූර්ව ක්‍රියාකාරී අවධිය කියලා. එතනදී තමයි දරුවන්ගේ ගොඩක් සංකේතාත්මක චින්තනය දියුණු වෙන්නේ. අපි කියනවා සිම්බොලික් තින්කින් කියලා. එතකොට සංකේත හරහා ලෝකය තේරුම් ගැනීමේ හැකියාව දරුවන් තුළ නිර්මාණය වෙනවා අවුරුදු 2ත් 6ත් අතර කාලයේදී. එතකොට නිර්මාණ කරන තුලත් මම හිතනවා මේ සංකේත භාවිතය අපිට යොදා ගන්න පුළුවන් ඔය කියන අවධියේදී. ඉතින් එතනින් එහාට ගියාම ඒ කියන්නේ අපි කියනවා මැදි ළමාවිය කියලා. අවුරුදු 7ත් 11ත් වගේ අතර කාලය ගත්තොත් දරුවන්ගේ මානසික සංවර්ධනය ක්‍රමයෙන් ඉදිරියට ගොඩ නැංවෙන කාලයක්. ඔය කාලය තුල තමයි ගොඩක්ම දරුවෙකුට අනිත් කෙනෙක්ගේ කෝණයෙන් යම් දෙයක් දිහා බැලීමේ හැකියාව සංවර්ධනය වෙන්නේ. අපි කියනවා එකට එක පැත්තකින් මනෝවිද්‍යාත්මක න්‍යායක් තියෙනවා theory of mind කියලා. එයින් අදහස් වෙන්නේ අපිට වෙනත් කෙනෙක්ගේ කෝණයෙන් දෙයක් බලන්න, අපි හිතන එක ගැනත් අපිට හිතන්න, ඒ හැකියාවන් සංවර්ධනය වෙන්නේ ඔය කියන කාලය තුල. විද්‍යාත්මක පර්යේෂණ වලිනුත් පෙන්නලා තියෙනවා දරුවෙකුට වෙනත් කෙනෙක්ගේ කෝණයෙන්, උදාහරණයක් විදිහට පියාජේගේ පර්යේෂණවල ඔහු යොදාගත්තා කන්දක ආකෘතියක්. එයා අහනවා දරුවෙකුගෙන් කන්දක් ආකෘතියක් ළඟ තියලා අනිත් කෙනාගෙන්, වෙනත් පැත්තක ඉන්න කෙනාගේ කෝණයෙන් කොහොමද මේ කන්ද පෙනෙන්නේ කියලා. එතකොට ඔය කුඩාම වයස්වල දරුවන්ට එහෙම අනිත් කෙනාගේ කෝණයෙන් බලන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් ක්‍රමයෙන් මේ සංවර්ධනය සිද්ධ වෙනකොට කන්ක්‍රීට් ඔපරේෂනල් ස්ටේජ් කියන එකට දරුවන් යනවා. අපි ඒකට කියනවා සංයුක්ත ක්‍රියාකාරී අවධිය කියලා. ඔය අවධියේදී දරුවෙකුට වෙනත් කෙනෙක්ගේ කෝණයෙන් දේවල් දකින්න පුළුවන්. ඉතින් මම හිතනවා නිර්මාණකරණයේදීත් මේක වැදගත් වෙනවා. මොකද කතාවක, නාට්‍යක වේවා, නවකතාවක වේවා ඉන්න චරිතවල සිතුවිලි තේරුම් ගන්න. ඒ චරිත කොහොමද ඒ ප්‍රශ්නවලදී ඒ දේවල් වලට මුහුණ දෙන්නේ, යාළගේ අත්දැකීම මොකක්ද කියලා තේරුම් ගන්න
හැකියාව එන්නේ ඔය විදිහට මානසික සංවර්ධනය සිද්ධ වෙනකොට. ඒක ගොඩාක්ම කුඩා දරුවන්ට ඒ හැකියාව නැහැ. ඒකට අවුරුදු 7ත් 11ත් අතර වගේ කාලය තමයි දරුවෙකුට ඔය හැකියාව එන්නේ. ඒ වගේම අපි දකිනවා ගොඩක් ඒ වයසේ දරුවන් ගොඩක් කැමති වීරත්වය හොවා දක්වන නිර්මාණවලට. ගොඩක් වීර වික්‍රම ආදී කතාවලට දරුවන්ගේ ඇල්මක් තියෙනවා. ඒ වගේම මං හිතනවා ඔය කාලය තුර අපි දකින දරුවෝ නාට්‍ය නිර්මාණවලට සහභාගි වෙනවා. නාට්‍ය වල රඟ දක්වන්න, නාට්‍ය නිර්මාණයට සහභාගි වීමත් අපි දකිනවා. ඉතින් ඒක හොඳ අවස්ථාවක් වෙනවා දරුවන් තුළ නිර්මාණශීලීත්වය දියුණු කරන්න. ඊට අමතරව කණ්ඩායමක් විදිහට ක්‍රියා කරන හැකියාවන් දියුණු වෙනවා. ඒ වගේම අනිත් අයත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ, අනිත් අයගේ හැඟීම් තේරුම් ගන්නේ කොහොමද, මේ වගේ කාරණාත් දරුවන් තුළ දියුණු වෙනවා නාට්‍ය සහ අනිත් කලා නිර්මාණ සිදු කිරීම තුළින්. ඒට අමතරව තමුන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමේ හොඳ මාධ්‍යයක් විදිහටත් මේ කලා නිර්මාණ යොදාගන්න පුළුවන් ඒ වයස් කාණ්ඩයේදී. ඉතිං දැන් මං ඔය කතා කළේ මැදි ළමාවියේදී. එතනින් එහාට අපි සලකනවා නවයෝන්විය. ඒ කියන්නේ වයස අවුරුදු 12න් පස්සේ වගේ සාමාන්‍යයෙන් අවුරුදු 20ක් විතර දක්වා කාලය අපිට සලකන්න පුළුවන් ඇඩොලසන්ස් එහෙම නැත්නම් නවයෝන්විය කියලා. ඒ කාල සීමාව තුළදී දරුවන්ගේ මානසික සංවර්ධනය තව දුරටත් වේගයෙන් සිද්ධ වෙන කාලයක්. අපි දක්නවා ශාරීරික වශයෙන් පමණක් නෙවෙයි මානසික වශයෙන්ත් ගොඩාක් වෙනස් වීම සිද්ධ වෙනවා නවයෝන් වියේදී දරුවන් තුළ. එතකොට දැන් නවයෝන් වියේ දරුවන්ට අපි අර කලින් කියපු මානසික සංවර්ධන මට්ටමක හිටිය දරුවන්ට ලබා දෙන්න නිර්මාණ සමහර විට ආකර්ශනීය වෙන්නේ නැහැ. එතකොට එයාලට ආකර්ශනීය වෙන්න නම් අපි යාළගේ මානසික තත්ත්ව තේරුම් ගන්න වෙනවා. එතකොට එතනදී මම කිව්වා වගේ මේ නවයෝන් වියේදී දරුවෝ ගොඩක් අලුත් දේවල් අත්හදා බලන්න යොමු වෙනවා. එයාලගේ චින්තනය තව තවත් පුළුල් වෙනවා. ඊට අමතරව එයාලට විශ්ලේෂණාත්මක චින්තනය එහෙම නැත්නම් විවේචනාත්මක චින්තනය දියුණු වෙනවා. අපි කියනවා ක්‍රිටිකල් තින්කින්, ඇනලිටිකල් තින්කින් කියලා. එතකොට ඒවා සංවර්ධනය වීම හරහා එයාලට කලින්ට වඩා ගොඩක් පුළුල්ව ප්‍රශ්න දිහා බලන්න. විශේෂයෙන්ම සමාජීය ගැටලු, සාරධර්ම ආශ්‍රිත ගැටලු, ඒ වගේම දේශපාලනික ගැටලු මේවා ගැනත් පුළුල්ව හිතන්න හැකියාව ලැබෙන. එතකොට කලා නිර්මාණයේදීත් මම හිතනවා ඒ කාරණා සලකා බලන්න ඕනේ නිර්මාණ කරනකොට. එතකොට ඊට අමතරව අපි දන්නවා ඒ නවයෝන් වියේදී ගොඩක් ප්‍රේමණීය හැඟීම් ඇතිවෙන කාලයක්. එතකොට දරුවෝ ඒවත් කලා නිර්මාණ හරහා බලාපොරොත්තු වෙනවා රස විඳින්න. ඊට අමතරව එයාලගේ හැඟීම් ප්‍රකාශනයක් විදිහටත් කලා නිර්මාණවල යෙදීම එයාලගේ ඒ හැඟීම් වඩා සාර්ථක විදිහට එලි දක්වන්න, වඩා හොඳ විදිහට එලි දක්වන්න මම හිතනවා හොඳ මාධ්‍යයක් වෙනවා කලා නිර්මාණ. ඉතින් මම හිතනවා මේ දක්වා මම කියපු දේවල් වලින් ඔයාලට තේරෙනවා ඇති කොහොමද දරුවෙකුගේ මානසික සංවර්ධනය ක්‍රමයෙන් ඉදිරියට යනකොට එයාලගේ කලාව කෙරෙහි තියෙන රසඥතාව ඒ වගේම කලාවත් එක්ක සම්බන්ධ වෙන ආකාරය වෙනස් වෙන්නේ කියලා. එතකොට නාට්‍ය වේවා වෙනත් කලා නිර්මාණ කරන නිර්මාණකරුවන්ට මේ ගැන හොඳ අවබෝධයක් තියෙන එක මම හිතනවා ගොඩක් වැදගත් වෙනවා කියලා.